අන්‍යසයෝ මන්නසු පන්කස්සම්නිදා අද අපේ කොරියන් ලැන්ගේජ් ෆවන්ඩේෂන් සටිෆිකට් කෝස් එකේ නවෙන් වීඩියෝ එක. ඉතින් අපි කලින් වීඩියෝ අටෙන් කොරියන් හෝඩී නම් පටන්ගෙන කොරියන් හල්ලාකුරු දක්වා ඉගෙනගෙන තියෙනවා. දැන් ඉතින් අපිට කොරියන් වචනයක් එහෙම ලියාගන්න පුළුවන්. ඒ හින්දා අපි නවෙනි වීඩියෝ එකෙන් කරන්නේ කොරියන් වචන ලියපු වචන කියවමු කියන කොටස. ඉතින් අපි අද කරන්නේ කොරියන් වචන ලියන්න තමයි යන්නේ. හරි. මේ වීඩියෝ එකෙන් අපි කොරියන් වචන 25ක් ලියනවා. ඉතින් කොරියන් මගේ කෝස් එකට රෙජිස්ටර් වෙලා ඉන්න ළමයිට මම ටියුට් එක දාලා තියෙනවා. අනිත් කට්ටිය කොලයක් අරගෙන මේ ටික ලියා ගන්න ඕනේ. හරි. කාසු. පළවෙනි වචනේ තමයි කාසු කියන්නේ. අපි දැන් මේ කාසු කියන එක ඔයගොල්ලන්ට නුහුරු ඇති. මේක කොරියන් වචනයක්. කාසු කියලා කියන්නේ කොරියන් වලින් ගායකයාට කියන නම තමයි කාසු කියන්නේ. ගායකයාට කොරියන් වලින් කියන්නේ කාසු කියන්නේ. අපි දැන් මේ කාසු කියන එක ලියලා බලමු. දැන් ඔයාලට අකුරු ලියන්න පුළුවන්. ඔයගොල්ලන්ට මේ වගු ටික මන් දීලා තියෙනවා. වගු ඔයගොල්ලන්ට 10 ගාන දීලා තියෙනවා වෙබ් බුක් එකේ. ඒ ඔක්කොම ලියපු ගමන් කාසු කියලා ලියා ගන්න පුළුවන්. දැන් අපි කාසු කියලා ලියමු බලන්න. කාසු කියලා කොහොමද ලියන්නේ? කයන්න ලිව්වා. ඔන්න කා ලිව්වා. ඊට පස්සේ මොකද්ද? සූ කරන්න බෑ මේක. සයන්නට සූ කාසු. දැක්කද? කාසු කියලා අන්න අපි කොරියන් වලින් ලිව්වා. කාසු කියන්නේ කාටද? ගායකයාටනේ. අපි වචනයක් ඇතුලේ ගායකයා කියලා ලියාගමු. ගායකයා. හරි නේද? හරි. ඊට පස්සේ දෙවෙනි වචනේ මොකද්ද? සෝරි කියලා කියන්නේ මොකද්ද? සමාව වෙන්න කියන එකද? නෑ. සෝරි කියලා කියන්නේ කොරියන් වචනයක්ම තමයි. සෝරි කියලා කොරියන් වලින් කියන්නේ මොකද්ද? ශබ්දය. සෝරි ශබ්දය. ඔන්න තමයි සෝ ලියන්නේ. රී කොහමද? රයන්නයි ඉයන්නයි. රී. සෝරි ශබ්දය. සෝරි කියන්නේ ශබ්දය. අන්න හරි. දැන් අපි වචන දෙකක් ලිව්වා. කාසු කියන්නේ ගායකයාට. කාසු කියලා දැන් අපිට ලියන්න පුළුවන්. දෙවෙනි වචනේ සෝරි කියන්නේ ශබ්දය. සෝරි කියලා අපි ලියන්නත් පුළුවන්. ඊට පස්සේ මේ මොකද්ද? අපි සිංහල දන්නවනේ ඉතින් හෝසු කියලා කියන්නේ මොකද්ද? හෝසු කියලා කියන්නේ වැවට. හෝසු කියලා කොහොමද අපි ලියන්නේ? හයන්න ලිව්වා. ඕ දැම්මා. හෝ වෙනවා. සයන්න සූ. අපි කාසු කියලා ලිව්වනේ මේ සු යන්නම තමයි. සු යන්න වෙනසක් නැහැ. හෝසු කියන්නේ මොකටද? වැවට. අන්න ඒකත් හරි. ඊට පස්සේ හතරවෙනි එක මොකද්ද? ඌයු. කොරියන් ඉගෙන ගන්න ඕනම කෙනෙක් ඌයු කියන වචනේ අනිවාර්යෙන් දන්නවා. ඌයු කියලා කියන්නේ මොනවද? කිරි. අපි ඌයු කියලා ලියමු. ඌයු කියලා කියන්නේ මොනවද? කිරි. අන්න කිරි. පස්වෙනි වචනේ මොකද්ද? පස්වෙනි වචනය සමුසිල් කියලා කියන්නේ මොකද්ද? කාර්යාලයට අපි කියන්නේ සමුසිල් කියලා කොරියන් වලින්. සමුසිල් කාර්යාලය. සමුසිල් කියලා අපි කොහොමද ලියන්නේ? සයන්න ලියමු. හරි. මුයන්න. සියන්න. හල්ලකුර නේද? සමුසිල්. හල්ලකුරු දාන්න කොහෙටද? යටට. හල්ලකුරු පාඩේ මම ඉගෙන ගත්තා. සමුසිල් කාර්යාලය. මොකද්ද? කාර්යාලය. ඔන්න අපි පළවෙනි අකුරු 5 වචන 5 අකුරුනේ වචනනේ. වචන 5 ඉගෙන ගත්තා. අපි දැන් මේක පොඩ්ඩක් මතක් කරගෙන ඉමුකෝ. කාසු. සිංහල වචනේ අපි වහමු. වහන්නේ මොකෙන්ද? කොරියන් කොඩියෙම වහමු. දැන් අපි මේවා කියවන්න බලමුකෝ. කාසු ගායකයා. මේ කියමු. සෝරි ශබ්දය. හෝසු වැව. ඌයු කිරි. සමුසිල් කාර්යාලය. හරි. දැන් අපිට මේ වචන කියවන්නත් පුළුවන්. හරි. අපි එහෙනම් ඊළඟ පහටත් යමු බලන්න. දැක්කද කොරියන් කොඩිය? හරි. ඊළඟ පහ.
ගැන 6 වෙනි වචනේ 6 වෙනි වචනේ මොකද්ද ඊජා කියලා අපි කොහොමද ලියන්නේ ඊ අයන්නයි කියන්න ඊජා කියලා කියන්නේ මොකද්ද පුටුව අන්න හරි ඒක අපි ලියවන්න ඊජා පුටුව තවත් ඒ වගේම එකක් තියෙනවා ඊසා කියන්නේ කාටද වෛද්‍යවරයාට ඊසා වෛද්‍යවරයා අටවෙනි එක මොකද්ද ඕත් මෙතෙන්දි තමා අන්න ඔයාලට පොඩි ප්‍රශ්නයක් එන්න ඕත් තයන්න මොකද්ද තයනු ගොඩක් තිබ්බා සහජ කියලා මතක තියාගත්තා ඒකෙන් කෝක එයිද දන්නේ අන්න අටවෙනි වීඩියෝ එක බැලුවා නම් අන්න මතකයි ඕත් මෙතෙන්දී මේක තමා වෙන්නේ මේක මොකද්ද ඔස් නෙමෙයි කියවන්නේ මොකද්ද ඔත් කියලා මෙහෙම තමා ඔත් කියලා ලියන්නේ මේ ඔත් මොකද්ද ඇඳුම් ඔත් ඇඳුම් හරි ඊට පස්සේ 9 වෙනි වචනේ මොකද්ද සරාම් කියලා කියන්නේ මිනිස්සයා රා අල්ම යන්න හල් ලකුරු යටට සරාම් මිනිස්සයා මිනිසා කියලා මම ලියන්නම් හරි සරාම් කියලත් අපි ලිව්වා ඊට පස්සේ 10 නේ 10 මොකද්ද හන්ගුක් මේක නම් ඕනම කෙනෙක් දන්නවා හන්ගුක් කියන්නේ කොහෙටද කියලා හාන ලිව්වා අල් නයන්න දැම්මා ගුයන්න අල් කයන්න හන්ගුක් කියන්නේ මොකටද හන්ගුක් කියන්නේ මේකට මොකද්ද මේ කොරියාව හන්ගුක් කොරියාව ගන්න හරි අපි දැන් වචන 10ක් දන්නවනේ වචන 10ක් දන්නවා වචන 10 ලිව්වා දැන් අපි මේවා කියවමු දන්නේ නැත්තම් පාඩම් කරගන්න පාඩම් කරොත් කොරියාවට යන්න පුළුවන් කියවලෙමු කොරියන් සිංහල වචන ටික වැහුවා දැන් අපි කියවමු කාසු ගායකයා සෝරි ශබ්දය හෝසු වැව ඌයු කිරි සාමුසිල් කාර්යාලය ඊජා පුටුව ඊසා වෛද්‍යවරයා ඕත් ඇඳුම් සරාම් මනුස්සයා හන්ගුක් කොරියාව දැන් ඉතුරු ටිකත් බලමුකෝ ඉතුරු එක මොකද්ද මේ තියෙන්නේ කිල් කියලා කියන්නේ මොකද්ද මරනවා කියලාද නෑ කිල් කියලා කියන්නේ කොරියන් වලින් මොකටද පාරට කිල් කියලා ලියන්නේ මෙහෙමයි කියන්න අල්ලා යන්න කිල් පාර ඊට පස්සේ මේ මොකද්ද චිප් කියලා තියෙන්නේ චිප් හරි ඕන එක හරිද චිප් මොකද්ද අපි දැන් චිප් කියලා ලියමුකෝ චිප් කියන්නේ ගෙදර චිප් නෙවෙයි මේක අල් බයන්න වෙන්න ඕනේ චිප් ගෙදර චිප් ගෙදර කිල් කියන්නේ පාර චිප් ගෙදර හරි අපි දැන් ඉතුරු වචන ටිකට තියන්කෝ බලන්න වචන 12ක් හරි ඊට පස්සේ තියෙන්නේ 13 දැන් නල්ෂී කියලා නල්ෂී කියන්නේ මොකද්ද අපි ලියලා බලමු ඉස්සෙල්ලා නයන්න ලිව්වා අල්ලා යන කොට දාන්න යටට ෂී කොහමද ෂී කියලා ලියන්නේ මොකද්ද සංයුක්ත ව්‍යංජනයක් නේ නල්ෂී කියලා ඔන්න ඔහම ලිව්වා නල්ෂී කියලා දැක්කනේ හරි ඊට පස්සේ 14 මොකද්ද කොන්හන් කියලා කියන්නේ මොකද්ද ගුවන් තොටුපළ කොන්හන් කියලා ලියන්නේ මෙහෙම හොයන්න බිඳුව කොන්හන් ගුවන් තොටුපළ ඔහම ලියන්න මේ වගේ සිංහල තේරුම මම ලිව්වේ නෑනේ නල්ෂී කියලා කියන්නේ මොකටද කාලගුණයට නල්ෂී කාලගුණය
කොන්හන් කියලා කියන්නේ ගුවන් තොටුපළ. හරි. කොන්හන් ගුවන් තොටුපළ. ඊට පස්සේ චින්ගු කියලා කියන්නේ කාටද? යාළුවට. ඒක මට ලියුණා. හරි. කියන්න ලිව්වා අල්නා යන්න ගු චින්ගු යාළුවා. සිංහල ලියමු. යාළුවා. හරි. වචන 15ක් අපි කරා නේද? දැන් මේ 15ම අප මතක් කරගෙන ඉමු. ඒක ලේසි. හරි. කියමු. කාසු ගායකයා. සෝරි ශබ්දය. හෝසු වැව. ඌයු කිරි. සමුසිල් කාර්යාලය. එයිජා පුටුව. එයිසා වෛද්‍යවරයා. ඔත් ඇඳුම්. සරාම් මනුස්සයා. හන්ගු කොරියාව. කිල් පාර. චිබ් ගෙදර. නල්ෂි කාලගුණය. කොන්හන් ගුවන් තොටුපළ. චින්ගු යාළුවා. හරි. දැන් ඉතුරු ටිකක් කියවමුකෝ අපි. කියවමන්ටනේ අපි ලියන්න ඕනේ. මොකක්ද ටිකක් දිග වචනයක් තියෙනවා නේද? සොන් සෙන් නිම් කියලා කියන්නේ මොකාටද? සොන් සෙන් නිම් කියලා කියන්නේ ගුරුවරයාට. සොන් සෙන් නිම් ගුරුවරයා. මේ ගුරුවරයාට කියන්නේ සොන් සෙන් නිම් කියලා. අපි දැන් මේක ලියලා බලමු. සෝ සේ නී සොන් සෙන් නිම් ගුරුවරයා. හරි. ඊට පස්සේ 17 මොකද්ද? චෙක්සන් කියලා ලියන්නේ මොකක් කොහොමද ලියන්නේ? චේ අල් කයන්න. සා අල් නෑනේ මොකද්ද? බින්දුව. චෙක්සන් පොත් මේසය. චෙක්සන් පොත් මේසය. හරි. ඊට පස්සේ සින්මුන් කියලා එකක් තියෙනවා නේද? සින්මුන් කියලා කියන්නේ කොරියන් වලින් පත්තරයට කියන්නේ සින්මුන් කියලා. හරිද? සින් ඊට පස්සේ මු යන්න. සින්මුන් මොකද? පත්තරය. සින්මු පාත්‍රය. ඊට පස්සේ මොකද මේ වෙලා තියෙන්නේ? උමන් දුම්රිය ගංග ආපන ශාලාව සිංහලෙන් වෙලා නේද? හරි. අවුලන්නේ වෙනසකටත් එක්ක අපි සිංහලෙම ලියමු. උමන් දුම්රියට අපි කොරියන් වලින් කියන්නේ චිහාචොල් කියලා. ඔයගොල්ලෝ කාට හරි කොරියාවට ගියාම චිහාචොල් එක අනිවාර්යෙන් යන්න ඕන. චිහාචොල් චිහාචොල් කියලා කියන්නේ උමන් දුම්රියට. අපි මේක ලියන්න තියෙන්නේ. අවන්න ඊට පස්සේ ඒක ලේසියි. එතකොට චිහාචොල් උමන් දුම්රිය. විස්ස මොකද්ද විස්ස? ගඟට කියලා කියන්නේ මොකද්ද? ගඟට කියන්නේ කන් කියලා. කන් ගඟ. හන් ගඟ. කොරියාවේ හන් ගඟ. අහලා තියෙනව නේද? කන් ගඟ. ආපන ශාලාව අපි කියන්නේ සික්තන් කියලා. සික්තන් ආපන ශාලාව. කාන් ඔහමයි ඒක ලියන්නේ. හරි. දැන් අපි වචන 21ක් ලියලා තියෙනවා. නේද? වීඩියෝ 8ම බැලුවත් වර්ක් බුක් එක කරලා නැත්නම් මේ වචන ඇත්තටම තේරෙන්නේ නැහැ. ලියන්න අමාරු. ඒකින්ද තමයි කියන්නේ හරියට වැඩ ටික පිළිවෙලට කරගෙන යන්න කියලා. හරි. දැන් අපි මේ වචන 21ම ආපහු මුලින් ඉඳන් බලමු. හරි. පළවෙනි වචනේ ඉඳන් ආපහු යන්න. එකපාරක්. කාසු ගායකයා. සිංහල වචනේ වහමුකෝ. කාසු ගායකයා.
sorry ශබ්දය මම මේ හිමීට කියවන්නේ ඔයාලට පහසු වෙන්න නැත්නම් මට වේගෙන් කියවන්න පුළුවන්. අපිට තේරෙන විදිහට සරලව පැහැදිලිව ඕනම කෙනෙක්ට තේරෙන විදිහට ගන්න එක තමයි මගේ සිස්ටම් එක. මම ඒ හින්දා තමයි හිමීට කරන්නේ. හොසු වැව ඌයු කිරි සමුසිල් කාර්යාලය අයිජා පුටුව ඊසා වෛද්‍යවරයා ඕත් ඇඳුම් සරාම් මනුස්සයා හන්ගුක් කොරියාව කිල් පාර චිප් ගෙදර හරි ඒක හරිනේ. අද මේක මොකද්ද අන්න නල්ෂි කාල ගුණය කොන්හන් ගුවන් තොටුපළ චින්ගු යාළුවා සොන්සෙන්නිම් ගුරුවරයා චෙක්සන් පොත් මේසය සින්මුන් පත්තරය චිහාචොල් අඩා දැන් මේ වගේ සිංහල තේරුමක් නැහැ. දැන් කොහොමද මම මගේ මැටිමොලේට මතක තියාගන්නේ? අවුලක් නැහැ. දැනට වහලා දෙපත් ටියුට් එකේ තියෙනවානේ. චිහාචොල් මට මතකින්ද මම මතකින් කියන්න. චිහාචොල් කියලා කියන්නේ උමන් දුම්රිය. කන් කියලා කියන්නේ ගඟ. සික්තන් කියලා කියන්නේ ආපන ශාලාව. හරි. අපි දැන් වචන කීයක් ඉගෙන ගත්තද? වචන 21ක් ඉගෙන ගත්තා. හරි. දැන් ඉතින් ඔයාලා මගේ Korean Language Foundation Certificate course එකට join වෙලා ඉන්න කට්ටිය නම් මොකද කරන්න ඕන? web book එකේ තියෙනවා මේ වචන 21ම පස් පාර ගානේ ලියන්න ටියුට් එකක්. ඒ ටියුට් එක අරගෙන මේ වචන එකකින් පස් පාර ගානේ ලියන්න ඕන. එතකොට වචන 21 කී පාරක් ලියනවද කියලා බලා ගන්න. පහ වැඩි ගානට 21කින් 110යි නේ. ඔව් 110යිද? ඕන එක 105යිද කොහෙද? හරි. ඒ ගාන වැඩක් නැහැ. එතකොට ඒ ගානක් මේ වචන ටික ලිය වෙනවා. හරිද? කෝස් එක රෙජිස්ටර් වෙලා නැති කට්ටිය රෙජිස්ටර් වෙලා වැඩ ටික කරගෙන යන්න පුළුවන්. රෙජිස්ටර් වෙනවා නම් කරන්න තියෙන්නේ මොකද්ද? VIP KLF කියලා 075යි 060යි 5254 නම්බරේට WhatsApp message එකක් දාන්න පුළුවන්. description එකේ ඔක්කොම විස්තර ටික තියෙනවා. මම ඉගෙන වැඩි කතා ගන්න යන්නේ නැහැ. හරි. ටියුට් සෙට් එක හම්බ වෙනවා, සර්ටිෆිකේට් දෙක හම්බ වෙනවා, VIP WhatsApp group එක හම්බ වෙනවා, exam එක හම්බ වෙනවා, වීඩියෝ 20කට වඩා හම්බ වෙනවා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. අන්‍යෝන්‍ය කෙසේයෝ සරාන්හි.